සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම ඔන්න මම ඉස්සු හැදුවා. ඉතින් ඔයාලටත් තේරෙන කොහොමද හැදුවේ කියලා බලා ගන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඔන්න අපි ඉස්සු සුද්ධ කරනකොට ඔන්න ඔළුව කඩන්න ඕනේ. ඊට පස්සේ ඇතුලේ අර පිට තියෙන සිවියත් ගලවලා අයින් කරනවා. ඒ වුණාට අද මම ගලවලා අයින් කරන්නේ නැහැ. මෙයාලා ගොඩාක් ලොකු අය නෙවෙයි. අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට බලන්න ඕනේ. යාගේ මෙන්න මේ හරි කොන්දේ තමයි තියෙන්නේ අනවශ්‍ය ද්‍රව්‍ය. ඒක නිසා ඔළුව කඩලා නැට්ට කඩලා විතරක් නිකා ඉන්න එපා. බලන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ජරාව තියෙනවා. ඉතින් ඒවා අපිට කැවෙනවා සුද්ධ කරේ නැත්තම්. ඒක නිසා හොඳට සුද්ධ කරන්න. සුද්ධ කරලා පළලා ගන්න ඔය විදිහට තමයි මම ගන්නෙ. පොතු ගහන්නේ නෑ අද. ඉතින් ඔයාලත් මේ පේනවනේ තියෙන ඒවා ඒ විදිහට සුද්ධ කරලා ගන්න ඔක්කොම ටික. ඊට පස්සේ හොඳට සෝදන්න ඕනේ. ඔයාලා දන්නවා ඉතින් ලුණු දාලා ලුණු වලට තියෙන බැලි ඔක්කොම ගැලවිලා යනවා. තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය ගොඩක් දුරට සුද්ධ වෙනවා. ලුණු සහිත ජලයේ සේදුවාම ඉතින් හොඳට දෙතුන් පාරක් හොදලා ගන්න ඕනේ. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ඉස්සු හදන හැටි දන්නවත් ඇති. අපිට වැඩි දන්නවත් ඇති. මම හදපු විදිහ තමයි ඔයාලට මේ ගෙනාවේ. මේකේ හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් අපිට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඉස්සු කියන එක ඔයාලා දන්නවා ඉතින්. ගොඩක් කෑම වලට දා ගන්නවා. බයිට් වලටත් හදා ගන්නවා. එimhe එක එක විදිහට හදන්න පුළුවන්. ඉතින් මම මේකට හොඳට සෝදලා අරන් සීසන් වෙන්න තියා ගන්නවා පොඩි වෙලාවක්. ඔයාලා ඒ සීසන් වෙන්න තියා ගන්නකොට ඔයාලට ඒ වෙලාවට එකතු කරන්න පුළුවන් රස අණුව අපේ 3-5 ටික. මේ මම හොදගෙන ඉවරයි. 3 පාරක් විතර හොදගත්තා. අපි ඉතින් ඉස්සෝ ගොඩක් උෂ්ණයි. උෂ්ණ කාලෙට කන්නෙත් නැහැ. අපි ඉතින් නිතරම කෑමක් නැහැ. දැන් සීසන් වෙන්න අනා ගන්නයි හදන්නේ. ඒකට මම ඉතින් තියෙන ඔක්කොම ಜಾති ටික දාලා අනලා තියෙනවා සීසන් වෙන්න. ගොඩක් වෙලා තියන්න ඕනේ නැහැ. විනාඩි 10ක් 15ක් විතර තිබ්බාම ඇති. කහ කුඩු, මිරිස් කුඩු, 3-5 කුඩු, රස අණුව එකතු කරගන්න. සැරට කනවා නම් සැරට එකතු කරගන්න. ගම්මිරිස් වැඩිපුර දාගන්න. මිරිස් කුඩු අපි තෙලටත් දාගන්න ඕන නිසා ටිකක් සීසන් වෙන්න දානකොට ටිකයි දාන්නේ. ඊපස්සේ මේකට සුදු ලුණු තලාගත් ඒවා ගොරක පේස්ට් එකෙන් දාගන්නවා. සුදු ලුණු ඊට පස්සේ එනසල් කරාවුනටි කුරුඳු පොතු තුනත් හොඳට තලලා ගන්න ඕනේ. ලුණුත් දාගන්න. ලුණු අපට අවශ්‍ය මේකට ටිකක් දාන්න. ඊට පස්සේ අපට එකතු කරලා රස බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔක්කොම ටික දාගෙන සීසන් වෙන්න තියලා තියන්න. මේකට ඔයාලා කැමති නම් ලුණු, මිරිස්, එතකොට තක්කාලි නම් හැබැයි සැරයි. මම එකතු කරේ නැහැ. මේකට ඕනේ මුරුංගා කොළ. ඉඟුරු චුට්ටක් එහෙම ඕනේ. ඒ ටිකත් වෙනම තියාගන්න. මම ඔය ටික දාගෙන දැන් අනලා විනාඩි 10ක් විතර තියාගන්නවා සීසන් වෙන්න. මම මේ පෙන්නපුව හොඳට කොටලා ගන්න ඕනේ. අවශ්‍ය ටික තමයි පෙන්නුවේ. මෙන්න මේ විදිහට ගල්වං ගෙඩියක හරි අපි මිරිස් කල ඒකේ හරි කමන්නේ කුඩු කරලා ගන්න. මේක ටිකක් රත් වෙන්න දාලා ගන්නවා නම් ලේසියෙන් අපිට කුඩු කර ගන්න පුළුවන්. අන්න ඔය විදිහට හොඳට අනලා තියන්න. ඔයා මුරුංගා කොළ ටික ඉඟුරු කෑල්ල ඒකත් අරලා තියාගන්න පැත්තක ඉඟුරු කෑල්ල. මුරුංගා කොළ ටිකත් කඩලා තියාගන්න. අපි ඒක තෙලට දාන වෙලාවට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙහෙම සීසන් වෙන්න තියලා අපි තව විනාඩි 10කින් විතර තෙල් දාගමු. අපි දැන් මේක විනාඩි 10ක් ගියාට පස්සේ තෙල් දා ගන්නවා. දැන් ලැස්ති වෙන්නේ.
තෙල් දාගන්න තමයි. තෙල් අඩුවෙන් කන්න තමයි ඕනේ. ඒක නිසා තෙල් පොඩ්ඩක් මම දාගන්නවා. ඊපස්සේ ඒකට අපි චොප් කරගත්ත තලාගත්ත ඉඟුරු සිදුලුණු ඒ ටික දාගන්නවා. මම උළු ආල් ඇට ටිකකුත් දාගන්නවා. ඊපස්සේ රම්ප කරපිංචා ඒ වගේ දේවල් ටික ටික එකතු කරලා මද ගින්දරේ අඩුම ගින්දරේ බැද ගන්න. ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩු 3-5 කුඩු ඒ වගේ ඒවා ටිකකුත් දාගන්න ඕනේ. ඉස්සෙල්ලාම මිරිස් කුඩු දාන්න ඕනේ. ඊට පස්සේ වලට මෙන්න මේ වෙලාවට මුරුංගා කොලත් එකතු කරගන්න පුළුවන්. තව කපපු ලුණු, අමු මිරිස් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවා එකතු කරගන්නත් පුළුවන්. ඊපස්සේ මේ ටික බැදිලා ගොඩ බැදෙන්න එපා. ලාවට පාට වේගෙන එනකොට එකතු කරන්න මිරිස් කුඩු ටික. ඊට පස්සේ ඔයාලට තව අවශ්‍ය නම් 3-5 කුඩු කහ කුඩු ඒ ටිකත් මේකට දාගන්න පුළුවන්. එතකොට ලස්සන පාටක් එනවා. මම ටිකක් 3-5 වැඩියෙන් දා ගන්නවා. මම 3-5 රසට කැමති නිසා. මේ අන්තිමටම දාගන්න මුරුංගා කොළ ටික. ඒ ටික දාගෙන කලවම් කරලා අපි සීසන් වෙන්න තිබ්බ ඉස්සු ටිකක් දාගමු. ඊට පස්සේ අපිට ඉස්සු ටික තැම්බෙන්න ඕනේ. වතුර ප්‍රමාණයත් එකතු කරගන්න ඕනේ. සීසන් වෙන්න තිබ්බ භාජනය හොදලා වතුර ටිකකුත් එකතු කරගන්න ඕනේ. මේක ටිකක් තැම්බෙන්න ඕනේ. ඒක නිසා මද ගින්දරේ තියන්න. මම එකතු කරගන්නවා මේ වෙලාවේ පොල් කිරි. මොකද මේ ඉස්සු ටික සැරයි. ඒක නිසා පොල් කිරි ටිකක් එකතු කරගත්තාම තව සැර අඩු වෙනවා. අපි මුරුංගා කොළ එකතු කරගත්තේ සැර කැපෙන්නනේ. මම පොල් කිරි ටිකකුත් දා ගන්නවා මිටි කිට් ටිකක්. එතකොට තවත් රසට තියෙනවා. ඉතින් ඔයාලත් කැමති නම් හදලා බලන්න මේ විදිහට. දැන් මේක මද ගින්දරේ ටිකක් වෙලා තියන්න ඕනේ තැම්බෙන්න. මෙන්න මේ වෙලාවට බලන්න ලුණු ඇඹුල් බලලා අඩුපාඩු එකතු කරගන්න ඕනේ. ඔයාලට පාට මදි නම් පාටත් එකතු කරගන්න ඕනේ. ඔන්න දැන් ගොජ ගාලා තැම්බෙනවා. හරිම සුවඳයි. ඔන්න ඔය වෙලාවට ආය පාරක් ලුණු ඇඹුල් බලලා මදියව එකතු කරගන්න පුළුවන්. හරිම රසයි කියලා හිතෙනවා නේද? පාටත් හොඳයි රසයි ඇත්තටම. පොල් කිරිත් එකතු කරපු නිසා ගොඩක්ම රසයි. මේ විදිහට මද ගින්දරේ ඉදෙන්න තියන්න ලුණු ඇඹුල් හරි පදමට දාගන්න. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න කියලා කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඔයාලත් හදන විදිය මට කියන්න ඕනේ. මට වැඩි හොඳට ඔයාලට දන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම ඔය මගේ රෙසිපි එක දැම්මේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ට බලන්නත් එක්ක සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එන්නම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.